පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ සාඩම්බර 67 වන නිර්මාණය දුත්තිල ජාතක කතා වස්තුව විදහා දැක්වෙන පානදුරා මහා තොරණේ විශ්වික දර්ශන පිළිට යමු. මෙත් යොමු කරන්න පානදුරා තොරණ දෙසට. පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ අභිමාන වටායකත්වයෙන් 67 වෙනි වතාවට මේ පෙර කිසි දිනක කිසිවෙක් නොදුටු විරෝධයේ සිටින මේ සුවිසල් දර්ශනීය විසක් තොරණ දැක්වෙන පරිදි උදේ නිලවල සිට බරගස් නුවරට පැමිණ බුද්ධල පඬිතුමා වෙතින් වීණා වාදන ශිල්පය උගත් මූසිල තම ගුරුතුමාගේ ආධාරයෙන් වෛද්‍යවංශන සේවයට බැඳී තම ගුරු හා සමාන වැඩක් පිළිම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත වනගත වූ බුද්ධල ඇදුරුදුගේ සහායට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයාණන් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිත වූ යම් ගුරුතුමක් එතුමාට ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුවා නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ නිසා 2024 ලෝකයේ මෙතෙක් ඉදි වූ තොරණ අතරින් උසින් හා පළවෙනි වෙනම විදුලි කුකුළු සංඛ්‍යාවෙන් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහර සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න තුමත්තර සිටින් යන්නේ. බුද්ධිල පඬිතුමා අපේ සක්‍ර දේවේන්ද්‍රයාණන් ගුරුතුමනි. අන්න එතුමාය විසිකරන ලැබුවා උඩුකුවලට. මාත් විසිකරන එමනම් තොරණ දෙවස තියලා මනරම් වීණා දෙකේ තක්වි වෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්න වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ යන තොරණේ වටේට තියෙන බලාපොරොත්තු උත්තරේ කවුරුද මතුවෙන්නේ? දිව්‍ය සඩගලෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වරින්නේ දිව්‍ය පුත්‍රයා නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ පානදුරේ වෙසක් තොරණේ ඉදිරිපිටට එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා නැහැ. බලන්න ඕන මල්ලිසිනවා නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ දෙවිවරුන් සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වූ ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොන තරම් පින්වන්තද? අරකට සිද්ධ වෙන්නේ. අනේ බලන්නකෝ අර දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරන් වල?
සිද්ධ වෙනවා. හැබැයි ඒ පානපුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වර්ග යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාරිකෝදු 16 බැගින් කුණු 32ක් මත ඉදිවූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්වතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයාති ඒ විදිහ මේ වගේ දේවල්. අලුත් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානපුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයේ ඉදිරියේ මෙන්න මේ වෙසක් තොරණ අභ්‍යාසයට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සජීව ලක්ෂා ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත් අපේ අනිත් කර්ම කලාකරුවා වර්ණගේ සසිත චතුරංග මේ පාර්ශ්ව තුනෙක් වුණාම අපේ ලංකාව බබලන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවා. පාණදුර විශ්ව මහා තොරණේ විශේෂ දර්ශන කළා යෝගය ලෙස නැරඹුවේ. පාණදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපති මහේෂ් පුරාණ මැතිතුමන් ඔබට මේ තොරණේ විශ්ව දර්ශන කළ දැක බලා ගන්නට හැකියාව උදා වේවි. ඒ වගේම ඔබට මතක් කරනවා ලක්ෂ 100ක මුදලක් වේදක් කරමිනි ඔබට මේ දෙවැන්න නිර්මාණය දැක බලා ගන්නට පාණදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ මෙවර මේ දර්ශනීය විශ්ව මහා තොරණ නිර්මාණය කර ලැබුණා. මේ දර්ශනීය මහා තොරණ නරඹලා ඔබට පුළුවන්කම තිබෙනවා ලබන වර්ෂයේ මීටත් වඩා දෙවැන්න නිර්මාණයක් කරන්නට අපේ කාර්යාලයට ඇවිල්ලා ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මේ පාණදුර මහා තොරණේ වර්ණ ඡායාරූපයක් වගේම පාණදුර විශ්ව මහා තොරණේ ජාතක කතාව ඇතුළත් DVD පඩයක් අද දවසේ ඔබට මිලදී ගන්න අවස්ථාව තිබෙන වගේ අප ඔබට මතක් කර සිටිනවා. හැමදාම පාණදුර නාමය ලෝකයට අරගෙන